අයිබෝවන් අපි අද සම්බන්ධ වෙන්නේ රක්ෂණ ශාස්ත්‍රය පිළිබඳව කතා කරන්න. මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන සල්පිටිකෝරාල රජතුමා තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතුමාගෙන් අපි අහමු එම ශාස්ත්‍රය පිළිබඳ එතුමාගේ අත්දැකීම් කොහොමද? එතුමා කොහොමද මේ ශාස්ත්‍රයට සම්බන්ධ වුණේ? සහ එතුමාගේ විස්තර අපි පොඩ්ඩක් කතා කරලිමු මුලින්ම. ඔව් ක්‍රිෂාන්ත මේ ස්තුතියි. ඇත්තම රක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් ලබා දීම මගේ සෑහෙන කාලයක ඉඳන් තීච්ච ආසාවක්. රක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ මහජනයාටත් රක්ෂණ විකුණන කට්ටියටත් රක්ෂණ ක්ෂේත්‍රයේ වැඩ කරන කට්ටියටත් මේ පිළිබඳ රක්ෂණය පිළිබඳ මීට වැඩිය මනා දැනුමක් තියෙන්න ඕනේ කියන එක තමයි මගේ අත්දැකීම් වලින් පෙන්වුම් කරන්නේ. මම රක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ මම වෘත්තියෙන් චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්. මම රොයල් චාර්ට් එක ගත්තේ 1979 ෆෙලෝ මෙම්බර්ෂිප් එක අරගෙන මම බුනායි කියන රාජ්‍යයට ගියේ ඒ ඇකවුන්ටන්ට් කෙනෙක් තාලට වැඩ කරන ගමන් රක්ෂණය බුනායි වල ජීවිත රක්ෂණය තිබුණේ නැහැ. මම ඒ පාර බුනායි වලට ජීවිත රක්ෂණය ඇමරිකන් කම්පැනියක් මාර්ගයෙන් අරන් ගිහිල්ලා අපි ජීවිත රක්ෂණය කියන එක බුනායි වල පටන් ගත්තා. පටන් අරන් සෑහෙන දුරට ඒ කම්පැනිය දියුණු වුණා. මම ඒජන්ට් කෙනෙක් තාලට වැඩ කළා. මම টොප් ඒජන්ට් වුණා. සුපර්වයිසර් කෙනෙක් තාලට වැඩ කළා. টොප් සුපර්වයිසර් වුණා. මැනේජර් කෙනෙක් තාලට වැඩ කළා. ඊට පස්සේ ඊට අමතරව අවුරුදු ගානකට පස්සේ කම්පැනිය මාව ඇඩ්මිනිස්ට්‍රේටිව් ජොබ් එකට වයිස් ප්‍රෙසිඩන්ට් තාලට මාව බන්ධවගත්. වයිස් ප්‍රෙසිඩන්ට් තාලට බන්ධවගෙන රීජනල් තාලට මම බුනායි, මැලේසියා, ශ්‍රී ලංකා මේ රටවල් වල රක්ෂණය පිළිබඳ රක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ ඒජන්ට් වල ට්‍රේනින් කරන ගමන් කම්පැනියේ ඇත්තෙන්ම ඇඩ්මිනිස්ට්‍රේටිව් වැඩත් කළා. ඒ අමතරව රක්ෂණය පිළිබඳ තව මට අත්දැකීමක් තියෙනවා. නියාමන ආයතනයේ මම ලංකාවේ රක්ෂණ නියාමන ආයතනයේ වැඩ කළා කමිෂනර් කෙනෙක් තාලට. එතකොට මට සේල්ස් පැත්තෙන් අත්දැකීම තියෙනවා, ඇඩ්මිනිස්ට්‍රේටිව් පැත්තෙන් අත්දැකීම තියෙනවා. නියාමන ආයතනයක වැඩ කරලා නියාමනය කිරීමෙන් කම්පැනි නියාමනය කිරීමෙනුත් අත්දැකීම් තියෙනවා. මේක ඉතා අත්‍යවශ්‍යයි. මොකද අද මැනේජර්ස්ලා තාලට ජොයින් වුණාට ඒගොල්ලන්ට මේ සේල්ස් කියන එක ගැන අවබෝධයක් නැහැ. මම රක්ෂණය ගැන ඇත්තෙන්ම අද පටන් ගන්න යන්නේ. අපි බලමු ක්‍රිෂාන්ත රක්ෂණයක් රටේ රක්ෂණය නැත්තම් මොකද වෙන්නේ? අපි බලමු හරි දැන් රක්ෂණයට කැමති නැහැ කියනවනේ මිනිස්සු. දැන් ඕගොල්ලන්ගේ අවබෝධය මගේ අවබෝධය රක්ෂණ ඒජන්ට් කෙනෙකුට ඇත්තෙන්ම පිළිගැනීමක් නැහැ. බැංකු ලෝන් එකක් දෙන්නෙත් නැහැ. කසාදයක් කරගන්නත් අමාරුයි. ඒ තත්ත්වෙට තමයි රක්ෂණය ඉන්ෂුරන්ස් රක්ෂණය විකුණන කට්ටියව අදපත් වෙලා තියෙන්නේ. ඒතකොට අපි බලමු මේ රක්ෂණය මෙච්චර නරක නම් රක්ෂණය නැති වුණොත් මේ රටට මොකද වෙන්නේ කියන එක මට පොඩ්ඩක් කියන්න බෑ. රක්ෂණය නැති වුණොත් අද කියන්නේ අද රක්ෂණයක් නැහැ. ලංකාවේ රක්ෂණය කියන එක නැහැ. ඒතකොට මොකද වෙන්නේ? ව්‍යාපාර කඩා වැටෙන්න ඉඩ තියෙනවා මිනිස්සුගේ ව්‍යාපාර කඩා වැටෙන්න කවරණයක් නැති නිසා. වගකීමක් ගන්න කෙනෙක් නෑ, වගකීමක් දරන්න කෙනෙක් නෑ. ඒක රක්ෂණයෙන්ද මේ වගකීම අරන් දෙන්නේ? නෑ. ඒක හරි ආපදාවක් වුණා කියන මේ අවස්ථාවේදී ඒකට වෙන අවකරණයක් නෑ. දරා ගැනීම දරා ගන්න ක්‍රමවේදයක් නෑ. හරි. ඒකෙන් රක්ෂණය බලාපොරොත්තු වෙන වෙනසේ කීයකින් රක්ෂණය එතකොට රක්ෂණය නැතුව රටකට යන්න බෑ. යන්න පුළුවන්. ඔව්. යන්න පුළුවන්. රටකට යන්න පුළුවන්. තමන් කරගෙන යන වෘත්තීය විශ්වාසයක් ඇතුව කරගෙන යන්න අමාරුයි. කරගෙන යනදී. නෑ ඒක තමයි මම කියන්නේ. ඒක රක්ෂණයක් නැතුව ගියොත් මිනිස්සු ව්‍යාපාර කරන මිනිස්සු ව්‍යාපාර කරන්න බැලි වෙනවා. එහෙම නෑ. බැලි වෙන්නේ නෑ. කරනවානේ. ඔව්. ඉස්සර අපි කරගෙන ආවනේ. ඔව්. නමුත් දැන් අද වෙනකොට එහෙම කරන්න බැරි තත්ත්වයක් නේ තියෙන්නේ. නෑ මම අහන්නේ අද තත්ත්වය ගැන තමයි. අද රක්ෂණය නැතුව ලංකාව දුවන්න සිද්ධ වුණොත් රක්ෂණයක් නැත්තම් ව්‍යාපාරවල රක්ෂණයක් තියෙන රටක් කියමුකෝ තව රටක් අපේ රටේ රක්ෂණය නැහැ. ඒතකොට ව්‍යාපාර කරන්න මිනිස්සු ව්‍යාපාරිකයෝ කැමති වෙන්නේ රක්ෂණය තියෙන රටේ ව්‍යාපාර කරන්නද රක්ෂණය නැති රටේ ව්‍යාපාර කරන්නද? තියෙන රටේ ව්‍යාපාර. එතකොට ඕගොල්ලොත් පිළිගන්න මේ රක්ෂණය කියන එක අත්‍යවශ්‍ය දෙයක් කියලා. හරිද? එතකොට රක්ෂණය නැතුව රටකට ඉස්සරහට යන්න අද තත්ත්වය අනුව අමාරුයි. රක්ෂණය අවශ්‍යයි.
රක්ෂණය ඉතාමත් අවශ්‍යයි. නමුත් ඒ කළම අපි කියනවා රක්ෂණය ගන්න මිනිස්සු බැලි වෙනවයි කියලා. අපි කරන ව්‍යාපාරේ තියෙනවානේ. අපිට ඒ කට්ටියගේ වගකීම අපිට එකපාර ගන්න බෑ. ඒ කට්ටිය වැටෙන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්. ඒක මිනිස්සු නඩත්තු කරන්න ඕනේ. අපිට ඒ රක්ෂණයේ අවශ්‍යතාවය තියෙනවා. ඔව්. නමුත් ඒක දාගන්න බැරි කමක් තියෙනවා මේ තත්ත්වෙ. ඇයි? අපි විශ්වාස කියන්නේ මේක දැන් අද රක්ෂණයක් විතරක ගමුකෝ රක්ෂණයක් ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් කියලා. ලයිෆ් ඉන්ෂුරන්ස් එක මිනිස්සු ගෙවාගෙන යන්නේ කන්නේ බුන්නේත් නැතුව හම්බෙන ආදායම ඔක්කොම අරකට දාගෙන ගෙවාගෙන යනවා. අපිට එන මේ ප්‍රතිලාභත් එක්ක තව කෙනෙක් ඉන්ෂුරන්ස් එකකට වෙන් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ඒක අපිට දැනුවත් වෙන්න ක්‍රමයක්වත් ඒ මොකක් හරි පොලිසියගේ ක්‍රමවේදයක්වත් අපි දන්නෙත් නැහැ. අන්න දැන් මෙතන වෙලා තියෙන්නේ රක්ෂණය නරක නැහැ. නෑ රක්ෂණය නරක. රක්ෂණය නරක නැහැ. හරි අද කිව්වොත් ලංකාවේ සේට්ටෝටම විහාරමාදේවි පාකේ ඩෙස් පුටු දාලා කිව්වොත් ඕන එක්කෙනෙකුට අද ලක්ෂ 10ක රක්ෂණයක් දෙනවා හැබැයි ගෙවන්න ඕනේ නැහැ. ගිහලා ගන්නවද? ගන්නවා අනිවාර්යෙන් ගන්නවා. එතකොට මේ රක්ෂණය නෙමෙයි මිනිස්සු විරුද්ධ. රක්ෂණයට ගෙවන්න තියෙන එකටයි විරුද්ධ. මිනිස්සුන්ට දරා ගන්න බැරිකම තමයි දරා ගන්න බැරිකම. නමුත් දැන් කොවිඩ් වලින් පස්සේ පෙට්‍රල් වැඩි වුණා 3 ගුණයකින්. මිනිස්සු ගමන් ගියේ නැද්ද? ගමන් ගියා. පෙට්‍රලුත් ගැහුවා. එතකොට මෙතන අත්‍යවශ්‍යතාවය මේකේ තියෙන්නේ මේක අත්‍යවශ්‍යද කියන එක විතරයි. දැන් හිතන්නකෝ අද දැන් චරිත්‍ර ළමයි දෙන්නෙක් හම්බුණා නිවුන්නෝ. හැබැයි ළමයි දෙන්නෙකුට වියදම් කරන්න බෑ එක්කෙනෙකුට පුළුවන්. අනිත් එක්කෙනා මරනවද? ඒත් කරනවා කොහොම හරි. අත්‍යවශ්‍යතාවය. මෙතන තියෙන්නේ චරිත අත්‍යවශ්‍යද කියන එකයි. මේකට අපි කියනවා ඕනෑකම සහ අත්‍යවශ්‍යතාවය. දැන් ඔයා හිතනවා මට මෝටර් බයික් එකක් ගන්න ඕනයි කියලා. නමුත් අත්‍යවශ්‍යද මෝටර් බයික් එකක් නැතුව පුළුවන් ඉන්න? පොඩ්ඩක් කරදර වෙයි නමුත් පුළුවන් ඉන්න. මෙතන තියෙන්නේ අවශ්‍යතාවය කියන එක. අවශ්‍යතාවයේ අත්‍යවශ්‍යතාවයක්ද කියන එකත් අපි බලන්න ඕනේ. රක්ෂණය කියන එක නරක නැහැ. රක්ෂණය පිළිබඳ රක්ෂණයට ගෙවීමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ගෙවීමට තමන්ගේ ලැබෙන ආදායමෙන් කොටසක් අයින් කරනවද නැද්ද කියන අයින් කරන්න අවශ්‍යද කියන එක තමයි මෙතන අපි තීරණය කරන්න ඕනේ. රක්ෂණය නෙමෙයි. රක්ෂණය ගැන ප්‍රශ්නයක් නැහැ කියලා දැන් මම නෙමෙයි ඕගොල්ලෝ කිව්වනේ. ඒක දැන් මම කිව්වේ නෑ. රක්ෂණය ඒ කියන්නේ මේ රක්ෂණයට විරුද්ධතාවයක් නැහැ. රටේ කාගේවත් රක්ෂණයට විරුද්ධතාවයක් නැහැ. රක්ෂණය තියෙන එක හොඳයි. රක්ෂණය තියෙන රටකයි රක්ෂණය නැති රටකයි ව්‍යාපාරය පටන් ගන්න කිව්වොත් ඕගොල්ලෝ පටන් ගන්න රක්ෂණය තියෙන රටක. එතකොට රක්ෂණය කියන එක අත්‍යවශ්‍ය දෙයක් කියලා ඕගොල්ලොත් පිළිගන්නවා. නමුත් මේකට ගෙවීමට තියෙන මැලිකම මිසක් ඒ ගෙවීමට තියෙන මැලිකම එන්නේ මේ අවශ්‍යතාවය කියන එක ඔයගොල්ලෝට තේරුම් ගිහිල්ලා නැහැ. දැන් ඕනකමයි අවශ්‍යතාවය කියන්නේ දෙකක්. දැන් ඔයගොල්ලන්ට ඕන දේවල් ඔයගොල්ලෝ අරන් දිනනවා. හරිද? ටෙලිෆෝන් එකක් ඕන, මොබයිල් ෆෝන් එකක් නැති කෙනෙක් කියන්න අදවන්න. නැති කෙනෙක් නැහැ. අත්‍යවශ්‍යද? හැමෝටම අත්‍යවශ්‍යත් නැහැ. නමුත් අපි මේ ඕනකමට ප්‍රායෝරිටි දෙනවා. ඕනකමට ප්‍රායෝරිටි දෙනවා. අවශ්‍යතාවයට ප්‍රායෝරිටි දෙන්නේ නැහැ. ප්‍රායෝරිටි දෙනවා කියන එක අපි ප්‍රමුඛතාවය දෙන්නේ. අපි ප්‍රමුඛතාවය දෙන්නේ ඕනකමට. අවශ්‍යතාවෙත් නෙමෙයි. අපි ඉඳගෙන බලන්න ඕන මේ අවශ්‍යතාවය මොකක්ද කියන එක. දැන් මේකට දැන් රක්ෂණය පිළිබඳව අපි කතා කරනකොට කොටස් කීපයක් තියෙනවා. රක්ෂණය දෙන ආයතන. අපි කියනවා ඒගොල්ලන්ට අපි කියනවා මේ ප්‍රොඩක්ට්ස් ප්‍රොවයිඩර්. ඒගොල්ලෝ තමයි රක්ෂණයක් හදලා මිනිස්සුන්ට මෙන්න මේ රක්ෂණය ඕනේ. ෆයර් ඉන්ෂුරන්ස් එකක් ඕනේ. ෆැක්ටරියට. ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ඕනේ. ළමයින්ට এডুকেෂන් පොලිසියක් ඕනේ. හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ඕනේ කියලා එක එක රක්ෂණ ඔප්පු හදන්නේ ඒගොල්ලෝ. ඒවට ගන්න
ප්‍රීමියම් එක වාරිකය තීරණය කරන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට එක්ස්පර්ට්ලා ඉන්නවා ඇතුලේ ඒවා කරන්න. ඒ කියන්නේ රක්ෂණයකට ගෙන වාරිකය කැල්කුලේට් කරන්න ඉන්නවා ඇක්චුවරීස්ලා කියලා කට්ටියක්. ඒගොල්ලෝ ප්‍රවණතාවය බලලා මිනිහෙක් කොච්චර කල් ජීවත් වෙනවද, මෙයාගේ මරණ ප්‍රවණතාවය කොච්චරද, ලෙඩවීමේ ප්‍රවණතාවය කොච්චරද කියලා බලලා කියනවා මෙච්චර ප්‍රීමියම් එකක් ඔයා ගෙවන්න, වාරිකයක් ගෙවන්න, අපි ඔයාගේ ලෙඩ දුක් බලා ගන්නවා, මලොත් ෆැමිලි එකට මෙච්චර ගාණක් දෙනවා, සාමූහිකව සල්ලි එකතු කරලා එක්කෙනෙක්ව බලා ගන්නවා. ඒකට තමයි අපි රක්ෂණ ප්‍රොවයිඩර්. රක්ෂණය ගන්න කට්ටිය අපි. සාමාන්‍ය ජනතාව තමයි රක්ෂණය ගන්නේ. ඔය සාමාන්‍ය ජනතාව රක්ෂණය ගත්ත කට්ටිය ඉන්නවා, නොගත්ත කට්ටිය ඉන්නවා. ජෙනරල් පබ්ලික් කියලා කියමුකෝ අපි එක කොට්ටාසයක්. ඒතකොට ප්‍රොවයිඩර්, රක්ෂණ කම්පැනි ගන්න කට්ටියට කියනවා පොලිසි හෝල්ඩර්ස්ලා, නැත්තම් පබ්ලික් එක තමයි ගන්නෙ. එතකොට දැන් මේක කම්පැනි මේවා ප්‍රොවයිඩ් කළාට වැඩක් නැහැ. මේවා මේ වික්කේ නැත්තම් මේවා විකුණන්න ඕනේ. මේවා මිනිස්සු අතරට ගිහිල්ලා දෙන්න ඕනේ. මිනිස්සු මේවා මේ අරගන්න ඕනේ. අර දැන් ටිකට් ඉස්සෙල්ලා කිව්වාගේ මිනිස්සු අනිත් දේවල් තියෙනවනේ. වෙනිත් අවස්ථාව තියෙන හින්දා මේකට ගෙවන එක. එතකොට අර විකුණන කට්ටිය නැතුව රක්ෂණ ආයතන විතරක් කරගෙන යන්න බෑ. දැන් බලන්නකෝ අර සේල්ස් ටීම් එක අයින් කළයි කියලා. අද විකුණන කට්ටිය නෑ. රක්ෂණ කම්පැනි ටික තියෙනවා. වැඩක් වෙනවද? වැඩක් වෙන්නේ නැහැ. අලෙවිකරුවෝ ඉන්න ඕනේ. එතකොට අලෙවිකරුවෝ මොකද කරන්නේ? අරගොල්ලෝ හදන ප්‍රොඩක්ට් එක, අරගොල්ලෝ හදන ඔප්පු හොඳට තේරුම් අරගෙන ගිහිල්ලා මේ මිනිස්සුන්ට කියලා දෙනවා. දැන් රක්ෂණයක් ගන්නවා කිව්වහම චරින් ඔයාට වෙන හැම දෙයක්ම මේ එක රක්ෂණයකින් කව කරගන්න බෑ. ඒක අමාරු වැඩක්. ඔයාගේ ළමයාට සනීප වුණත්, ඔයාගේ වයිෆ්ට සනීප වුණත්, ඔයාගේ තුවාලයක් හැදුනත්, ඔයාට ඇක්සිඩන්ට් එකක් වුණත්, ඔයා ඉස්පිරිතාලට ඇඩ්මිට් වුණත්, ඔයා වයසට ගිහිල්ලා ඔයාට සල්ලි ඕන වුණත්, ඔය සේරම කව වෙන්න එක රක්ෂණයක් නැහැ. අන්න ඒ හැම ඔප්පුවකම තියෙනවා මෙන්න මේවා තමයි අපි ඔයාගේ බලාගන්නේ. මෙන්න මේ වාරිකයට බලාගන්නේ මෙන්න මේවා. ඔන්න ඕක පැහැදිලිව අර විකුණන ඒජන්ට්ලා තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ගිහිල්ලා මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ මෙන්න මේවා තමයි ඔයා කව. මෙන්න මේෙන් අමතර දේවල් වලට ඔයාට ඇවිල්ලා ඔයාගේ ළමයාට අසනීප වුණොත් ඔයා ඇවිල්ලා ඔයාගේ රක්ෂණයෙන් ගන්න බෑ. ඔයාගේ වයිෆ්ට ඇඩ්මිට් වුණොත් ඔයාට ඇවිල්ලා කියන්න බෑ මම පොලිසියක් කරන් තියෙනවා මගේ වයිෆ් ඉස්පිරිතාලේ මට ක්ලේම් එකක් දෙන්නයි කියලා. අන්න ඒක මහජනයා තේරුම් ගන්නත් ඕනේ. විකුණන මිනිහා තේරුම් ගන්නත් ඕනේ. ඒක විකුණන කෙනාගේ නේද මේ ප්‍රධාන වගකීම තියෙන්නේ. ඇත්තෙන්ම විකුණන කෙනාගේ ප්‍රධාන වගකීම තියෙනවා. අපි බලමු මෙහෙම දැන් චරිත අද කාර් එකක් ගන්නවා. චරිත මොකද කරන්නේ? කාර් ගැන හොයලා බලනවා. කාර් කම්පැනි ගැන ඔයා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා කම්පැනි වලින් අහලා බලනවා. ඔයාගේ මොනවද තියෙන්නේ? ටොයෝටා එකේ මොනවද තියෙන්නේ? එතකොට හුන්ඩා එකේ මොනවද තියෙන්නේ? බෙන්ස් එකේ මොනවද තියෙන්නේ? හැම කාර් එකක් ගැනම ඔයා හොයලා බලලා ඔයා මේක ගැන තීරණයක් සාමාන්‍ය වශයෙන් අරගන්නවා. අරගෙන ඔයා හිතනවා මට අවශ්‍ය මේකයි. ඊට පස්සේ තමයි ඔයා විකුණු මිනිහා ගාවට ගිහිල්ලා කියන්නේ මට කාර් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න. එතකොට ඔයා අහනවා මේකේ මේවා තියෙනවද? මේකේ මේවා තියෙනවද කියලා ඔයා අහනවා. අන්න ඒක එතකොට දැන් හුඟ දෙනෙක් හිතනවා රක්ෂණයක් ගන්නකොට විකුණු මිනිහා තමයි ඒක කරන්නේ. අන්න අර කොටස ඕගොල්ලෝ අමතක කරලා දානවා. ඇත්තෙන්ම ඕගොල්ලෝ විකුණු මිනිහෙකුට වැඩි වකීමක් ගන්න මිනිහටත් තියෙනවා. මොකද අවශ්‍යතාවය ඔයාගේ. අපි හිතමු දැන් මමයි විකුණන්නේ. ඔයයි ගන්නෙ. හරිද? මේක නොගත්තොත් පාඩුව කාටද? ඈ? ඔයාටනේ පාඩු. මට. දැන් මට වැඩි අවස්ථාවේ ඔයාට තියෙන්න එපේ. ඒතර ඔයාට පුළුවන් ඕනම ප්‍රශ්නයක් මගෙන් අහන්න. අහලා ඔයාට පුළුවන් මේ මිනිහා රක්ෂණය පිළිබඳ දැනීමක් තියනවද නැද්ද? මේ මිනිහා කියන්නේ ඇත්තද නැද්ද? හරස් ප්‍රශ්න අහලා ඔයාට අවශ්‍ය දේ ඔයාට ගන්න පුළුවන් මගෙන්. එහෙම නෙමෙයි. අද වෙලා තියෙන්නේ මෙන්න මේකයි.
ඔය රක්ෂණය පිළිබඳ වැරදි අවබෝධයක් මිනිස්සු අතරට ගිහිල්ලා දින්නේ ගන්න මිනිහා ගන්නේ නෑදෑකමට ගන්නවා. යාළුකමට ගන්නවා. හරිද? බේරෙන්න බැරිකමට ගන්නවා. ඕක නෙමෙයි වෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ රක්ෂණය පිළිබඳ අවබෝධේ රක්ෂණය කරන කෙනාටත් විකුණන කෙනාටත් ගන්න කෙනාටත් ඔය තුන් දෙනාටම බෙදලා යන්න ඕනේ. ඇත්තෙන්ම ඒක තමයි දැන් මම විකුණන මිනිස්සුන්ගේ වගකීම් මොනවද? ගන්න මිනිස්සුන්ගේ වගකීම් මොනවද? රෙගුලේටරි බොඩි එකකට යන්නේ මොන අවස්ථාවේද කියන එක මම පැහැදිලි කරලා කියලා දෙන්න යන්නේ. මගේ ඉස්සරහට මගේ වීඩියෝස් වල මම ඒජන්ට්ලට අත්‍යවශ්‍ය දේවල් හුඟක් ඉන්ටර්විව් එකක් කරන්නේ කොහොමද? කෙනෙක්ව හම්බෙන්නේ කොහොමද? එයා දෙන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කොහොමද? ප්‍රසන්ටේෂන් එක කියන්නේ එකක්, ක්ලෝසින් කියන්නේ තව එකක්. මම ඔයාලට කතා කළා කියන්නේ ඒ කියන්නේ මම ඔයාලට පොලිසිය වික්කයි කියලා. ප්‍රසන්ටේෂන් එක අද කරන්න පුළුවන්, ඉතා සාර්ථක වෙන්නත් පුළුවන්. නමුත් ඔයා අරගන්නේ නැහැ. ඔයාගේ අරගෙන සල්ලි ටික මගේ අතර ගත්තාම තමයි ඔයා කවර්. උතන්ට ඔයා ගේනකම් මම අසාර්ථකයි. මම ඒ ටික තව අපි මේ සීරීස් එක යනවා මේ මගේ අනිත් සීරීස් වලදී මම කියලා දෙනවා ඒජන්ට්ලට ඉතා වැදගත් වෙයි ඒ ටික. සේල්ස් එකක් කියන්නේ මොනවද? සේල්ස් එකක් ඉන්ෂුරන්ස් සේල්ස් එකකින් වෙනස් වෙන්නේ කොහොමද? මොකද අද සේල්ස් කරන කට්ටිය බර ගොඩක් ඉන්නවා. සේල්ස් රෙප්ලා බර ගොඩක් ඉන්නවා. කාර් විකුණන කට්ටිය ඒගොල්ලෝ විකුණන්නේ ඔයාට ඕන දේනේ. ඔයාට හුන්ඩා එකක් ගන්න ඕනේ, ඔයා ගිහලා ගන්නවා. එයා ඔයාට ප්‍රොඩක්ට් එක දෙනවා. එහෙම නෙමෙයි නියම සේල්ස් කියන්නේ. ඔයාව කන්වින්ස් කරලා හරිද? ඔයාගේ මේකේ තියෙන නීඩ් එක ඔයාට කියලා දීලා, ඔයා කැමති කරගෙන ඔයාට දෙන එක තමයි සේල්ස් කියන්නේ.